තෙරුවන් සරණයි. අපේ රටේ සහෝදරයන්ටයි මම මේ මතක් කරන්නේ. විවාහ කරගත්තට පස්සේ කාන්තාව අරාබිකරයට යවලා සල්ලි හම්බ කරගන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ලංකාවේ කාන්තාවෝ මෙහි ඇවිල්ලා මේ ගෙවල් වල ගොඩක් දුක් විඳින අය ඉන්නවා. ගෙවල් වලට ඇවිල්ලා කන්න බොන්න නැතුව එහෙම දුක් විඳින අයත් ගොඩාක් ඉන්නවා මෙහි. ඒ වගේම මෙහි ආවට පස්සේ ගෙවල් වලින් පැනලා හැමෝම නෙමෙයි හොඳයි ඉන්නවා හැමෝම නෙමෙයි මම මේ වැරදි කරන අයට කියන්නේ හැමෝම නෙමෙයි. ඒ ගෙවල් වලින් මෙහෙට ආවට පස්සේ ඔවුන් හින්දි හරි බංගලි හරි මිනිස්සෙක් ඔවුන් සෙට් කරගන්නවා යාළු කරගන්නවා. ඊට පස්සේ ඔවුන් ඒ ගෙවල් වලින් පනිනවා එළියට. ඊට පස්සේ පැනලා ඔන්න ඒ බංගලි හරි හින්දි හරි ඒ කාමරවලට යනවා. ඒ කාමරවලට ගිහිල්ලා උන් එක්ක පවුල් කරනවා. උන් එක්ක ජීවත් වෙනවා. එතකොට අර ලංකාවේ ඉන්න මහත්තයයි ළමයිනුයි මේ මතක නැහැ. එයාලට කතා කරන්නේ නැහැ. මේ ඒගොල්ලෝ අමතකයි. මේ මුන් කරන වැරදි හින්දා අපිට අද මේ රටේ පාරක බහැලා යන්න බෑ. මේ මොකද මේ මාත් ඉන්නේ මේ ඩුබායි. මේ පාරක බහැලා යන්න බෑ. ඒ පාරක බහැලා යනකොට මොකද අපේ ලංකාවේ උන් යන්නේ මේ බංගලි බස්සනේ. හින්දි උන්ටත් වැඩිය බංගලි බස්සේ යන්නේ. ඉතින් ඒ බංගලිය අපේ ලංකාවේ අපි දැක්කහම අරුන් විදියටම තමයි මනින්නේ. මොකද අර ලංකාවේ උන් යන හින්දා අපිත් ඒ ගානට දාලා තමයි උන් මේ අපිටත් පාර බහැලා යන්න බෑ. අපිටත් ඒ වගේ තමයි කතා කරන්නේ. යකෝ ලංකාවේ නම කන්ට එපා බං. සල්ලි නැති බැරි ගමකටනේ රට එන්නේ. නැති බැරි ගමට රට එනවා නම් ඒ රට ඒ ආපු විදිහටම ඒ විදිහටම රටේ නම්බුවක් තියලා උඹලගේ පවුලේ දරුවෝන්ගේ එතකොට ඒ මහත්තුරුන්ගේ ඒ නම්බුවක් තියලා මේ ලස්සනට රටවල් වලට ඵලයව තොපි කරන වැඩ දැක්කහම ඇත්තමයි මේ පට්ට ලැජ්ජයි අපිට. ඇත්තටම ලංකාවේ කියන්නත් ලැජ්ජයි. මොකද මේ ළඟදී මේ මම මේ වැඩ කරන තැන පාරේ මේ අපේ ලංකාවේ අක්කලා දෙන්නේ ගහ ගන්නවා. මං ගිහින් ඊට පස්සේ ඇයි කියලා අහපුවම කියනවා මේ නංගි මේ මම යාළු වෙලා හිටපු බංගලි ඩ්‍රයිවර් එක්ක මේ මෙයා යාළු වෙලා එයා කතා කරනවා කියලා ඕන් ඒ මිනිහා බෙදා ගන්න බැරුව මේ පාර මැද ලංකාවේ අපි ගහ ගන්නවා. ඉතින් ඕක දැක්කහම අපි වැඩ කරන තැන්වල මේ අරාබි ගෑනු කියන උඹලගේ ලංකාවේ මේ ගෑනුන්ට පුදුම විශයක් නේද තියෙන්නේ. ඉතින් ඔය වගේ ඕන්නම් මේ ලංකාවෙම ඉඳලා ඕවා කරගන්න පුළුවන් කියලා. ඇයි ඉතින් ගහ ගන්නවනේ පාරවල් මැදවල. ඉතින් අපිටත් එහෙම කියද්දි ලැජ්ජයි. යකෝ රටේ නම කන්ට එපා. යකෝ උඹලට මොකද ලංකාවේ පිරිමි ඔච්චරකටම මදිද? මුන් යන්නේම බංගලි පස්සේ. මුන් අනේ මන් දන්නේ අපිටත් පාරක බහලා යන්න නෑ මුන් හින්දා. මේ දැන් ඔය අපේ පේජ් එකට අර මල්ලි කෙනෙක් ඔය ලයිව් ඔය ගැන කියලා වීඩියෝ එක දැම්මා කියලා මේ ඒ මල්ලිට තර්ජනය කරනලු දැන් මේ බංගලියෝ ටිකයි මේ හරිද ලංකාවේ ඔය බංගලි තියාගෙන ඉන්න ගෑනු ටිකයි මේ ගහන්න දෙනවා කියලා. එනකන් තමයි අපිත් බලන් ඉන්නේ ආවහම මේ මොනවාද එතකොට ඔයාලගේ ඔය මොනවල් ටිකත් ලයිව් අරගෙන දාපුවාම ඔයාලගේ ගෙවල් වල ඉන්න මහත්තුරුන්ටයි ඔය දෙමව්පියන්ට සහෝදරයන්ට ඔක්කොටම පෙනෙන්නේ නේද? එතකොටවත් මේ මිනිස්සු තේරුම් ගන්නේ මේ මුන් රට ඇවිල්ලා මේ මොකද කරන්නේ කියලා. ඇත්තටම රට ඇවිල්ලා අවුරුදු 40යි 50යි අඳින්නේ ලෙගින් අඳින්නේ ලෙගින් මේ අවුරුදු 20 25 20 පොඩි කොල්ලත් එක්ක යාළු වෙලා මේ යන්නේ. ඇත්තටම ලංකාවේ නම කන්ට එපා යකෝ. ඒ විදිහට රටට ආවනම් නැති බැරි ගමට ආවන රට ඒ විදිහට මේ රටේ නම්බුවක් තියලා උඹලගේ දරුවෝන්ගේ මිනිහොන්ගේ ඒ නම්බු තියලා මේ ඵලයල්ලා දැන් ඕවා මෙහෙ ඇවිල්ලා කරන ඒවා දැක්කම අපේ මෙහෙ රටවල් වල ඉන්න පිරිමිත් ලංකාවේ ගිහින් කියපුවාම නිකන් රටේන හැම මිනිස්සෙකුටම මේ ඔය ගානට දාලා තමයි කතා කරන්නේ. රටේන මිනිසුන්ට පංගුවක් කියනවනේ බඩු කියලාත් කියනවනේ මේ ගෑනු කට්ටියට. ඉතින් හැමෝම වැරදි කරන්නේ නැහැ. මම මේ කිව්වේ වැරදි කරන අයට. ඉතින් හොඳ අයත් ගොඩාක් ඉන්නවා. ගෙවල් වල ඉන්න කට්ටිය නම් කොහොමත් වැරදි කරන්නේ නැහැ. එයාලට පංගුවක් අය ඉන්නවා. එයාලට නිවාඩු නැහැ. එළියට යන්න නැහැ. ඉතින් මේ නිවාඩු තියෙන මිනිස්සු පංගුවක් ඒ වගේ වැරදි කරනවා. මේ ඔය ගෙවල් වලින් පැනලා ඉන්නවා මේ බංගලියෝ අඬගහන් ගින් උන්ගේ කාමරවලට. ඉතින් උන්ට අකාමත් නැහැ පොලිසියෙන් ඇල්ලුවොත්. ඊරගෙවල් වල ඊට පස්සේ ඉතින් ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නවා මුන් කොයි කියලා මුන් ඉතින් මෙහෙ නටනවා.
ඉතින් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට නම් පේන්නේ නැති ඇති මේ මුන් ඇවිල්ලා මොනවද මේ කරන්නේ කියලා. අපි මෙහි ඉන්න අපිට පේනවා. අපිට නම් උඹලා මොනවා කරත් රිදෙන්නේ නැහැ. මොකද ලංකාවේ කියලා දැනගත්තාම අපිට පාරක බහලා යන්න බෑ බං. අපිටත් අඬ ගහනවා. අපිටත් අඬ ගහනවා. අපි දිහා බලන්නේ අන්න ඒ විදිහට. මේ උම්ම කියනවනේ උඹලගේ ලංකාවේ උන්ට තියෙන්නේ මේ පුදුම විශයක් කියලා. මේ ඉතින් ඒ වගේ මේ මහා ජරා හැත්තත් එක්ක උඹලා කොහොම ඉන්නවද දන්නේ නැහැ බං. රටේ නම කන්ට එපා. රටේ නම්බුව තියලා මේ උඹලගේ ගෑනු දරුවන්ගේ ඒ නම්බුවක් තියලා මේ රටින් උඹලා රටින් මෙහි ආවේ හම්බ කරන්නනේ. ඔය ජරා වැඩ කරන්න නෙමෙයිනේ. ඒකින්ද ඒ විදිහට ඒ නම්බුව තියලා ලස්සන්ට ආව විදිහටම මේ මව්බිමට ගියා නම් තමයි හොඳනේ. මේ තෙරුවන් සරණයි.